කොහොමද ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ 2000 වසරේදී තිරගත වුණු Chicken Run කියන animation movie එක. ඉතින් movie එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු movie එක බලන්න. කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ හොඳටම කරවල වැටලා තියෙන වෙලාවක කුකුල් ෆාම් එකකින් බේරිලා පැන ගන්න try කරන කිකිලියා. මෙයා තමයි අද අපේ කතාවේ ප්‍රධාන චරිතය වන ජින්ජර්. ඉතින් ජින්ජර් හැන්දක් භාවිතා කරලා මේ ෆාම් එකේ වටේට ගහලා තියෙන වැට යටින් හාරගෙන කොහොම හරි මෙතනින් එළියට පැන ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අනිත් කිකිලියෝ ටිකත් මෙතනින් ඇවිත් පැන ගන්න හැදුවත් මෙතනින් ටිකක් මහත කිකිලියෙක් තැලේ හිර වෙනවා. ඉතින් කොහොම හරි ජින්ජර් අර හිරවෙච්ච කිකිලිව මෙතනින් බේර ගන්නවත් එක්කම මේ ෆාම් එක මුර කරන බල්ලා ජින්ජර්ව දැකලා ජින්ජර්ගේ පස්සෙන් එලවන්න පටන් ගන්නවා. ඉතින් ජින්ජර්ම දුවගෙන ගිහින් අන්තිමට නතර වෙන්නේ මේ කුකුල් ෆාම් එකේ අයිතිකාරිය වන ට්‍රුයිඩි නෝනා ළඟ. ඉතින් මේ ෆාම් එක කරගෙන යන්නේ ට්‍රුයිඩි නෝනායි එයාගේ මහත්තයයි. ඉතින් මෙයාලා දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වුණාට ට්‍රුයිඩි මහත්තයාගේ වැඩේම ට්‍රුයිඩි නෝනාගෙන් හැමතිස්සෙම බැනුම් අහන එක තමයි. ඉතින් කොහොම හරි මේ කිකිලි පැනලා යන සීන් එකටත් බැනුම් අහන්න වෙන්නේ ට්‍රුයිඩි මහත්තයාට. ඉතින් ඒ සිද්ධිය නිසා ට්‍රුයිඩි මහත්තයා ජින්ජර්ව අරගෙන ගිහින් පෙට්ටියක් ඇතුළට දාලා පහනවා. ඉතින් ටික දවසක් යද්දී ජින්ජර්ව ආපහු ඒ පෙට්ටිය ඇතුලින් අරගෙන ෆාම් එක ඇතුළට දානවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ජින්ජර්යි අනිත් කිකිලියෝ සෙට් එකයි මේ ෆාම් එකෙන් එළියට පැන ගන්න try කරනවා. ඒත් මේ try කරන හැම වතාවකදීම ජින්ජර්ට වෙන්නේ ට්‍රුයිඩි මහත්තයාගේ අතටම අහුවෙන්න. ඊළඟට අපිට පෙන්වන්නේ මේ කුකුල් ෆාම් එකේ ඉන්න එකම කුකුලා. පොරගේ නම ෆවුල. ඉතින් පොරගේ වැඩේම හැමතිස්සෙම එයා ගුවන් හමුදාවේ හිටපු කාලේ එයා කරපු දේවල් ගැන පම්පෝරි ගාන එක තමයි. ඉතින් කොහොම හරි උදේ වීගෙන එනවත් එක්කම ට්‍රුයිඩි නෝනා එනවා කිකිලියෝ දාපු බිත්තර එකතු කරන්න. ඔය විදිහට දවස ගාන බිත්තර එකතු කරනවා. හැබැයි සතියක් ඇතුළත බිත්තර නොදාපු කිකිලියෝ ඉන්නව නම් ඒ කිකිලියොන්ට වෙන්නේ අවසන් ගමන් යන්න තමයි. ඉතින් ට්‍රුයිඩි නෝනා බිත්තර දාපු සහ නොදාපු කිකිලියොන්ව චෙක් කරගෙන එද්දි දකිනවා සතියක් පුරාවටම බිත්තර එකක්වත් නොදාපු එඩ්විනා කියන කිකිලිව. ඉතින් මං කලින් කිව්වා වගේම ට්‍රුයිඩි මහත්තයා ඇවිත් එඩ්විනාව අල්ලගෙන යනවා. ඒ දවසේම හවස ජින්ජර්ගේ ඇස් ඉස්සරහම එඩ්විනා අවසන් ගමන් යනවා. ඉතින් ඒකත් එක්කම ජින්ජර්ට හිතෙනවා අනිවාර්යෙන්ම මෙතනින් පැන ගන්න වෙනවා කියලා. ජින්ජර් එතන ඉන්න කිකිලියෙක්ට කියනවා අනිත් කිකිලියන්ටත් කියන්න කියලා අද රෑ 17 වෙනි කූඩුවේ රැස්වීමක් තියෙනවා හැමෝටම එන්න කියන්න කියලා. ඉතින් ජින්ජර් කියපු විදිහටම කරවල වැටිගෙන එනවත් එක්කම කිකිලියෝ ටික 17 වෙනි කූඩුවට රැස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනට මීයෝ දෙන්නෙක් එනවා. ජින්ජර් මේ මීයෝ දෙන්නගෙන් තමයි මෙයාලට මේ ෆාම් එකෙන් පැන ගන්න ඕන කරන ප්ලෑන් වලට අවශ්‍ය හැම භාණ්ඩයක්ම සපයාගන්නේ. ඉතින් මේ වෙලාවේ ජින්ජර් එයාගේ ප්ලෑන් එක පෙන්නලා මේ මීයෝ දෙන්නගෙන් ඒකට ඕන කරන බඩු ටික ගෙනල්ලා දෙන්න කියලා කියනවා. මේ මීයෝ දෙන්න කියනවා හරි අපි මේ බඩු ටික ගෙනල්ලා දෙන්නම් හැබැයි අපිට ඒ වෙනුවට බිත්තර ඕනේ කියලා. ඉතින් ඒ නිසා ජින්ජර් මේකට අකමැති වෙනවා. මොකද එයාලට බිත්තර ගොඩක් වටිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ට්‍රුයිඩි මහත්තයා ෆාම් එක දිහා බලාගෙන ඉන්නවා. මිනිහට තේරෙනවා මේ කිකිලියෝ ටික මොකක් හරි දෙයකට තමයි ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ඒ අතරේ ට්‍රුයිඩි නෝනා මෙයාලට ලාභයක් ලැබෙන දෙයක් ගැන කල්පනා කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අපේ කිකිලියෝ සෙට් එක. මෙයාලා මේ ෆාම් එකෙන් පැනලා යන එක ගැන සාකච්ඡා කරනවා. මේ ඉන්නේ මැක්. මෙයා තමයි මේ කිකිලියෝ සෙට් එකේ ඉන්න බුද්ධිමත්ම ඩයල් එක. හැබැයි ජින්ජර්ට පස්සේ ඉතින් ජින්ජර්යි මැකුයි ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒක තමයි කැටපෝලයක් මාර්ගයෙන් මේ ෆාම් එකෙන් පැන ගන්න එක. ඒත් අනිත් කිකිලියෝ මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජින්ජර් එළියට ගිහින් මේ ගැන හිත ඉද්දි ජින්ජර් දකිනවා කුකුලෙක් මෙතනින් පියාඹගෙන යනවා. ඉතින් මෙයා කුකුලෙක් කිව්වට කුකුල් කොල්ලෙක්. ඩයල් එකගේ නම රොකි. ඩයල් එක පියාඹගෙන යන පාර වැටෙන්නේ මේ ෆාම් එක ඇතුළට. ඉතින් මේ සීන් එක නිසා රොකීගේ අත්තට්ටක් තුවාල වෙනවා. ඉතින් මේ සද්ද ඇහිලා අනිත් කිකිලියෝ ටිකත් මෙතනට එනවා. ඔය අතරේ ජින්ජර් දකිනවා රොකීගේ අතේ තිබිලා වැටුණු කොළ කෑල්ලක්. ඒකේ තියෙන්නේ රොකී පියාඹන ෆොටෝ එකක්. ඉතින් ජින්ජර් අනිත් කිකිලියොන්ට කියනවා රොකීව ඉක්මනට කූඩුව ඇතුළට ගෙනියන්න කියලා. ඊට පස්සේ ජින්ජර් අර ෆොටෝ එක අනිත් කිකිලියොන්ට පෙන්නනවා.
ඉතින් මේගොල්ලෝ කරන්න හදන්නේ රොකීගෙන් උදව් අරගෙන මේ ෆාම් එකෙන් කොහොම හරි කරලා පැන ගන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා රොකීව. ඉතින් කිකිලියෝ ටික රොකීගේ කැඩුණු අත්තටුවට වෙලුම් පටියකුත් බැඳලා. හැබැයි ෆවුල නම් රොකීට එච්චර කැමති නැති පාටක් තමයි අපිට පේන්නේ. ඉතින් ඊට පස්සේ ජින්ජර් රොකීගෙන් අහනවා එයාලට පියාඹන්න පුරුදු කරනවද කියලා. මොකද රොකී කිකිලියෝ ටිකට පියාඹන්න පුරුදු කරොත් එයාලට පුළුවන් ලේසියෙන්ම මේ ෆාම් එකෙන් පැන ගන්න. ඒත් රොකී මේකට කැමති වෙන්නේ නැහැ. රොකී ආපු දිහාටම ආපහු යනවා කියලා ෂේප් එකේ මෙතනින් කැපෙනවා. ඉතින් රොකී යන්න හදද්දී මෙතනට එනවා වාහනයක්. බැලින් නම් රොකී කියන්නේ සර්කස් එකකින් පැනලා යන කුකුලෙක්. ඉතින් අර වාහනේ ඇවිල්ලා තියන්නේ රොකීව හොයාගෙන. ඉතින් රොකී ජින්ජර්ට පියාඹන්න පුරුදු කරන්න බෑ කියපු නිසා ජින්ජර් රොකීට කියනවා අපිට පියාඹන්න පුරුදු කරන්න බැරි නම් ඔයාව ආපහු අර සර්කස් එකට අල්ලලා දෙනවා කියලා. ඉතින් රොකීටත් වෙන කරන්න දෙයක් නැති නිසා ජින්ජර්ට පියාඹන්න පුරුදු කරන්නම් කියලා කැමති වෙනවා. ඉතින් ජින්ජර් කොහොම හරි රොකීව අර මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙන්න හංගනවා. ඉතින් රොකී ජින්ජර්ට පොරොන්දු වුණා වගේම පහවදා උදෙන්ම කිකිලියෝ ටිකට පියාඹන්න පුරුදු කරන වැඩේ පටන් ගන්නවා. ඉතින් හනිහනිකට කිකිලියෝ ටික ව්‍යායාම කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට කිකිලියෝ ටික රොකීගේ මෙහෙයවීම යටතේ විවිධ ක්‍රමයන් වලට පියාඹන්න try කරනවා. ඊට පස්සේ අපිට පේන්නනවා රොකී කාර්යව. පොරනම් මේ වැඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා වගේ තමයි අපිට නම් පේන්නේ. ඉතින් කොහොම වුණත් අපේ කිකිලි සෙට් එක නම් අද පියාඹන්න වෙන්නේ නැහැ. ඉතින් ওই වෙලාවේදී ෆාම් එකට ලොකු ට්‍රක් එකකින් මොකක්දෝ මැෂින් එකක් ගියනවා. ඉතින් අපිට පේන්නේ නම් 3D නෝනා මොකක් හරි ලොකු දෙයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට පහුවදා රොකීගේ යටතේ කිකිලියෝ ටික ආපහු පියාඹන්න try කරනවා. කොහොම වුණත් මේ පාරත් කිකිලියෝ ටිකට පියාඹන්න නම් වෙන්නේ නැහැ. ඉතින් ඔය අතරේ ෆාම් එකේ එලාම් එක වදින්න පටන් ගන්නවා. ටික වෙලාවක් යද්දි මෙතනට 3D නෝනා එනවා. ඉතින් 3D නෝනා මෙතනට ඇවිත් කිකිලියෝ ටිකව පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා 3D නෝනා 3D මහත්තයාට කියනවා කිකිලියොන්ට දෙන කෑම ප්‍රමාණය වැඩි කරන්න කියලා. දැන් නම් අපිටත් තේරෙනවා 3D නෝනා මොකක් හරි ලොකු දෙයක් කරන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් ටික වෙලාවක් යද්දී 3D මහත්තයා ඇවිත් කිකිලියොන්ට කෑම දෙනවා. ඉතින් කිකිලියෝ ටික මේ කෑම කන්න පටන් ගන්නවා. මෙතනට ජින්ජර් ඇවිත් කිකිලියෝ ටිකට කියනවා මෙයාලා අපිට කන්න දෙන්නේ ආදරයකට නෙමෙයි අපිට හොඳට කන්න දීලා අපි මහත් වුණාට පස්සේ අපිව මරලා දාන්න කියලා. ඉතින් මේක ඇහිච්ච කිකිලියෝ ටික හොඳටම බය වෙනවා. ඉතින් මේක දකින්න රොකී හිතනවා මේ කිකිලියෝ ටිකව සංසුන් කරන්න මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් රොකී අර මීයෝ දෙන්නටත් කියලා සින්දු අහන්න පුළුවන් ගැජට් එකත් එහෙමත් ගෙන්නගෙන කිකිලියෝ ටිකත් එක්ක නටන්න පටන් ගන්නවා. ඔය වෙලාවේ රොකීගේ කැඩිච්ච අත්තටෝ ගැට ගහලා තියෙන වෙලුම් පටිය ගැලවෙනවා. ඉතින් රොකීගේ අත හොඳ වෙලා. මේක දැකපු ජින්ජර් රොකීට කියනවා දැන් එහෙනම් ඔයාට හෙට ඉඳන් අපිත් එක්ක පියාඹන්න පුළුවන් කියලා. ඉතින් රොකීගේ හැසිරීමෙන් නම් අපිට පේන්නේ මේ පියාඹන්න පුරුදු කරන වැඩේ පස්ස ගන්නවා කියලා. මිනිහා මොකක් හරි දෙයක් හංගනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඔය වෙලාවේදී එකපාරටම කරන්ට් එක ගිහින් ලොකු මැෂින් එකක් ක්‍රියාත්මක වෙන සද්ද ඇහෙන නිසා ජින්ජර් ඇතුළු කිකිලියෝ සෙට් එක කූඩුවෙන් එළියට එනවා. ඊළඟට අපිට පෙන්නනවා 3D නෝනාගේ ගෙදර. ඉතින් කලින් අපිට පෙන්නපු ට්‍රක් එකේ ගෙනල්ලා තියෙන්නේ ලොකු රොටි හදන මැෂින් එකක්. ඉතින් 3D නෝනා මේකෙන් කරන්න ලෑස්ති වෙන්නේ එසේ මෙසේ වැඩක් නන් නෙවෙයි. මෙයා මේකෙන් කරන්න හදන්නේ කිකිලියෝ භාවිතා කරලා අලුත්ම ජාතියේ රොටි වගේක් හදන්න. මේ මැෂින් එකේ එක පැත්තකින් කිකිලියෙක්ව දැම්මම අනිත් පැත්තෙන් රොටියක් වෙලා තමයි එළියට එන්නේ. ඉතින් මේකද කිකිලන්ගේ අවසානේ. අපි ඉස්සරහට යමු. ඉතින් 3D නෝනා 3D මහත්තයාට කියනවා මැෂින් එක චෙක් කරලා බලන්න දැන්ම ගිහින් කිකිලියක් අරන් එන්න කියලා. ඉතින් 3D මහත්තයා ගිහින් අපේ ජින්ජර් කෙල්ලව තමයි අල්ලගෙන ඉන්නේ. ඉතින් මේක දැකපු රොකී කොල්ලා ජින්ජර් බේර ගන්න අදහසින් ජින්ජර්ගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉතින් 3D මහත්තයා ජින්ජර් අරගෙන ගිහින් මැෂින් එකට සෙට් කරනවා. ඉතින් ඔහොම ටික වෙලාවක් යද්දී ජින්ජර් මේ මැෂින් එක ඇතුළට වැටෙනවා. ඉතින් ජින්ජර් බේර ගන්න හිතාගෙන ආපු රොකීටත් වෙන්නේ මේ මැෂින් එක ඇතුළට වැටෙන්න. ඉතින් කොහොම හරි ජින්ජර් රොකී මේකෙන් බේරෙන්න හෙන ගේමක් දෙනවා. ඉතින් කොහොම හරි අන්තිමට ලොකු ගේමක් දීලා මෙයාලට පුළුවන් වෙනවා මෙතනින් බේරෙන්න. අන්තිමට මෙයාලා කරපු වැඩක් නිසා මේ මැෂින් එකත් කැඩෙනවා. ඉතින් මේ මැෂින් එක කැඩුණ නිසා මෙයාලට මෙතනින් පැන ගන්න තවත් කාලේ හම්බ වෙනවා. ඉතින් ජින්ජර් ගිහින් අනිත් කිකිලියොන්ටත් කියනවා එයාලට වෙන්න යන දේ ගැන. ඉතින් ওই සීන් එක අහලා කිකිලියෝ ටික හොඳටම බය වෙනවා. ඉතින් ජින්ජර් කිකිලියෝ ටිකට කියනවා බය වෙන්න එපා අපිට පැන ගන්න තව කාලය තියෙනවා ඒකට අපිට රොකී උදව් කරයි කියලා. ඉතින් ජින්ජර් කතා කරන එක රොකී එළියේ ඉඳන් අහගෙන තමයි ඉන්නේ. අපිට හිතන විදියට රොකී මේ කිකිලියෝ ටිකට බොරුවක් තමයි කරන්නේ. මොනවා වුණත් කිකිලියෝ ටික රොකී ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා තමයි අපිට පේන්නේ.
ඊට පස්සේ අපිට පේන්නනවා ජින්ජර් කෙල්ලයි රොකී කොල්ලයි කූඩුවක් උඩට වෙලා කතා කර කර ඉන්නවා. මේ වෙලාවේදී අපිට පේනවා මේ දෙන්නගේ අතර පොඩි ආදරයක් ඇති වෙලා තියෙන කියලා. ඉතින් රොකී මේ වෙලාවේ ජින්ජර්ට කියන්න හදන්නේ එයාට ඇත්තටම පියාඹන්න බෑ කියලා. ඒත් රොකීට ඒක කියාගන්න බැරි වෙනවා. ඉතින් ඊට පහුවදාම ෆවුල අනිත් කිකිලියෝ ටිකව රැස් කරනවා රොකී පියාඹනවා බලන්න. මොකද කිකිලියෝ ටික දැන් හිතාගෙන ඉන්නේ රොකීගේ අතට හොඳ වුණ නිසා රොකී මෙයාලට පියාඹල පෙන්නයි කියලා. ඉතින් ජින්ජර් යනවා රොකීව එක්කන් එන්න. ඒත් ජින්ජර් දකිනවා රොකී මොකක්ද කොල කෑල්ලක් තියලා යන්න ගිහින් කියලා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් දේ කොල කෑල්ලේ තියෙන මොකක්ද කියලා. ඒ තමයි ජින්ජර් අර හම්බ වුණ රොකීගේ අතින් වැටුණ ෆොටෝ එකේ අනිත් කොටස. ඉතින් ජින්ජර් ෆොටෝ එකේ අනිත් කොටස අරගෙන ගිහින් ෆොටෝ එකට සම්බන්ධ කරනවා. දැන් තමයි කිකිලියෝ ටිකට ඇත්ත තේරෙන්නේ. ඇත්තටම රොකී කියන්නේ පියාඹන්න පුළුවන් කුකුලෙක් නෙවෙයි. අර ෆොටෝ එකේ තිබිලා තියෙන්නේ රොකීව තුවක්කුවක් ඇතුළට දාලා වෙඩි තියෙන දර්ශනයක ෆොටෝ එකක්. ඉතින් අපිට පේනවා කිකිලියෝ ටික බලාපොරොත්තු සුන් වෙලා ඒ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්නවා. පව් අසරණ කිකිලියෝ ටික. ඔය අතර අපිට පෙන්නනවා රොකීව. රොකීටත් වෙන කරන්න දෙයක් නැති නිසාම මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කිකිලියෝ ටිකව අපිට පෙන්නනවා. මේ වෙලාවේ කිකිලියෝ අතර යන කතා බහක් දුරදිග ගිහින් රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් ෆවුල මැදිහත් වෙලා මේ රණ්ඩුව නවත්තන්න ගියත් ෆවුලටත් වෙන්නේ කිකිලියෝ ටිකගෙන් හොඳටම ගුටි කන්න. මේ වෙලාවේදී ජින්ජර්ට හම්බ වෙනවා බිම වැටිලා තියෙන ෆවුලගේ ගුවන් හමුදා බැජ් එක. ඉතින් මේක දැකලා ජින්ජර්ට හොඳ අදහසක් එනවා. ඒ මොකක්ද කියනවා නම් ජින්ජර් හදන්නේ ගුවන් යානයක් හදලා කොහොම හරි මෙතනින් පැන ගන්න. ඉතින් ජින්ජර් අනිත් කිකිලියොන්ගේ සහ ෆවුලගේ උදව්ව අරගෙන ගුවන් යානය හදන වැඩේ පටන් ගන්නවා. මේ වැඩේට ඕන කරන උපකරණ ටික හොයාගන්න අර මීයෝ දෙන්නත් මෙයාලට උදව් කරනවා. හැබැයි නිකන් නෙවෙයි. ජින්ජර්ට සිද්ධ වෙනවා මීයෝ දෙන්නට ඒ වෙනුවට බිත්තර දෙන්න. ඉතින් හනිහනියකට ගුවන් යානය හදන වැඩේ මෙන්න මේ විදියට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රොකී කොල්ලව බයිසිකලයක් පැදගෙන සින්දුවක් අහගෙන ආතල්ලක යන ගමන් ඉද්දි පොර දකින්නවා ලොකු බැනර් එකක්. මේක දැකලා පොරට හිතෙනවා ජින්ජයි කිකිලියෝ ටිකයි දැන් නම් ඉවරටම ඉවරයි කියලා. ඒ අතරේදී අපිට පෙන්නනවා ට්‍රුයිඩි මහත්තයා අර කැඩිච්ච මැෂින් එක හදලා. ඉතින් මේකේ සද්දේ අපේ ජින්ජර් කෙල්ලටයි අනිත් කිකිලියෝ ටිකටයි ඇහෙනවා. ඒ අතරේ ට්‍රුයිඩි නෝනා ට්‍රුයිඩි මහත්තයාට කියනවා කිකිලියෝ ටික ගේන්න කියලා. ඉතින් ට්‍රුයිඩි මහත්තයා කිකිලියෝ ටික අල්ලගන්න යනවා. ඉතින් ඔය වෙලාවේ ට්‍රුයිඩි මහත්තයා දකින්නවා කිකිලියෝ ටික කරන වැඩේ. ඉතින් ඒ නිසා කිකිලියෝ ටික ට්‍රුයිඩි මහත්තයාව අල්ලගෙන ගැට ගහලා කූඩුවක් ඇතුළට දාලා වහනවා. මේ සිද්ධිය නිසා ජින්ජර් ගුවන් යානය හදන වැඩේ ඉක්මන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට මෙයාලා ගුවන් යානය හදලා ඉවර වෙලා ගුවන්ගත වෙන්න සූදානම් වෙනවා. ඉතින් කොහොම හරි ෆවුලගේ ඉදිරිපත් වීමෙන් මෙයාලා ගුවන් යානය ගුවන්ගත කරත් මෙතනට එන ට්‍රුයිඩි නෝනට ජින්ජර්ව අහු වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන අපේ රොකී කොල්ලා වැඩෙක් වගේ අපේ ජින්ජර් කෙල්ලවත් බේරගෙන ගුවන්ගත වුණ ගුවන් යානයේ ගැට ගහලා තියෙන ලණුවක එල්ලිලා කොහොම හරි ගුවන් යානයට නැග ගන්න සමත් වෙනවා. ඒත් වැඩි වෙලාවක් මෙයාලට සතුටු වෙන්න වෙන්නේ නැහැ. මොකද ට්‍රුයිඩි නෝනත් ගුවන් යානයේ ගැට ගහලා තියෙන කඹේ දිගේ උඩට නගින්න පටන් ගන්නවා. ඒත් අපේ ජින්ජර් කෙල්ල ගිහින් ලණුව කපලා ට්‍රුයිඩි නෝනටත් පාඩමක් උගන්වලා එයාලා සිහිනමවපු සිහින ගම්මානයට යන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ටික කාලයකට පස්සේ වෙන සිදුවීමක්. ඉතින් අපේ ජින්ජර් කෙල්ලයි රොකී කොල්ලයි ඇතුළු කිකිලියෝ සෙට් එක ගස් වලින් පිරුණු කොළම කොළපාට කැලෑවක එයාලටම කියලා ගම්මානයක් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. ඉතින් මෙතනින් තමයි අපේ ජින්ජර් කෙල්ලගේ රොකී කොල්ලගේ ආදර කතාවත් පටන් ගන්නෙ. ඉතින් කොහොමද? මූවි එක හොඳයි නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා ඊළඟට මේකේ දෙවෙනි part එකක් ගේන්න ඕන නම් අනිවාර්යෙන්ම පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් සුපිරි මූවි එකකින් ආයෙමත් මුණ ගැහෙමු.